අයිබෝන් ඔයාලා සියලු දෙනාටම SVR YouTube channel එකට ඔයාලා සියලු දෙනාම ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ වට්ටියක් වියන හැටි. වට්ටියක් වියන්න කලින් ඔයාලා දන්නවා දැන් ටේබල් මැට් වියා අපි මේක කොටු වට්ටියක් වියා. ඒකින්ද දැන් ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් වියා ගන්න කොළ ටිකක් තියලා වියා ගන්න විදිය දන්නවා. ඒ විදිහට තමයි මම මේ වියලා තියෙන්නේ දැන් කොළ දැන් වට්ටියක් වෙනකොට සාමාන්‍යයෙන් අපි කොළ දෙක ගණන් කරන්නේ 1යි 2යි 3යි 4යි 5යි මේ පැත්තට 5ක් වියා 1යි 2යි 3යි 4යි 5යි සාමාන්‍යයෙන් කොළ මේ විදිහට ගත්තොත් දැන් මෙතන කොළ 10ක් තියෙන්නේ සාමාන්‍යයෙන් අපි 6 ගන්නේ ඒ වුණාට මට දැන් කොළ දිග මදි වෙයි කියලා හිතාගෙන තමයි මම මේ කොළ 5ක් ගත්තේ දැන් ඔයාලා මේ වගේ ඉස්සෙල්ලා හරි 4ස් කොටුවක් මෙහෙම දෙක ගණන් කරද්දි 5ක් හරි 6ක් හරි ඒ විදිහට එන විදිහට හරි 4ස් කොටුවක් පියාගන්න. පියාගෙන දැන් අපි මේකේ පත් අරිනවා කියලා එකක් කරන්න ඕනේ. ඒකට ඉස්සරෝම දැන් අපි මේ නැමෙන කොළ ටික, යට තියෙන කොළ ටික මෙහෙම ඔක්කොම නවා ගන්න ඕනේ. මේ විදිහට නවාගෙන මම මේ අද තනි කොළයක් ගත්තේ පොල් කොළ වලින් තමයි මම කියන්නේ. මේ එක පොල් කොළයක් ගත්තේ මොකද කොළ ගොඩාරියක් ගත්තාම ඔයාලට පැහැදිලි දෙක ගත්තොත් පැහැදිලි නැති වෙයි කියලා හිතන හින්දා කොළ දෙක ගන්නවා නම් ඔයාලට හොඳට හයියට බට්ටිය වියා ගන්න පුළුවන්. දැන් පත් අරින එකට අපි කරන්නේ පත් අරිනකොට කරන්නේ කොළ ටික ඉස්සරෝම දැන් වියලා දැන් මේ හරි 4ස් කොටුව වියලා ඉවරයි. ඊට පස්සේ ආපහු නැවෙන කොළ ටික දැන් මෙහෙම නවාගෙන ආපහු අලුතෙන් මෙහෙම ඉස්සරහින් කොළයක් තියලා මේ පැත්තෙන් නැමෙන කොළේ එහෙමම නවාගෙන තියාගන්නවා. මේ පැත්තේ දිග ඇරෙන කොළේ එහෙමම දිග ඇරිලා තියාගන්නවා. ඒවට අපි මොනවත් කරන්නේ නැහැ. ඊට පස්සේ ආය අලුතෙන් දැන් මේක නැමෙන්න තියෙන කොළේ නමනවා. අනිත් ටික මෙහෙම දිග ඇරගෙන මෙහෙට මෙතෙන්ට යනකම් යනවා. ඊට පස්සේ මේක දිග අරිනවා. දැන් මේක දිග ඇරියට මේ කොළේ අපි ඉස්සරෝම දිග ඇරලා තිබ්බ කොළේ ඒක නවන්නේ නැහැ. මේකත් දිග ඇරලා ওই විදිහටම තියාගන්නවා. මේක දිග ඇරියේ නැහැ. මේක නැමුවෙත් නැහැ. ඒ විදිහට යන්න ඕනේ. ඊට පස්සේ අපි ආයෙත් කොළයක් ගන්නවා. මේ විදිහට අපිට දැන් මම මේක පහෙන් වියින්ද මෙතෙන්ද ඉස්සරහට කොළ 5ක් අපිට මෙහෙම වියන්න ඕනේ. දැන් මේ කොළේ දෙපැත්ත මාරු කරලා ගන්න. ඔන්න දැන් මෙතන මේ නැමිච්ච කොළේ දිග හරින්නේ නැහැ. මේ කොළේ නවනවා. එහෙම කොළ එක අඩු වෙවි උඩට යනවා. ඔන්නම එක දිග ඇරෙනවා. ආයෙ කොළයක් අරගෙන මෙහෙම තියලා මේක නවනවා. මේක දිග ඇරෙනවා. මේක නවනවා. මේක ඔන්න මේ දිග ඇරිච්ච කොළේ එහෙමම තියෙනවා. දැන් තව කොළයක් ගන්නවා. මේක නවනවා. මේක දිග ඇරෙන කොළේ. ඊට පස්සේ දැන් මෙතන තමයි අපිට මුල්ල එන්නේ වට්ටිය. අපි මේ කොළේ මෙහෙම කොළ ටික ගැලවිලා යන හින්දා මේක ඔන්නම චුට්ටක් මෙහෙම ගහගෙන තියා ගන්න ඕනේ. ඊට පස්සේ දැන් මේ විදිහටම අපිට මේ අනිත් තුන් පැත්තම මෙහෙම හරවලා අරගන්න ඕන. දැන් මේ අනිත් පැත්ත. එතකොට මේ පැත්තෙත් අපි කොළ ටික බලාගෙන කල්පනාවෙන් ගණන් කරගෙන යන්න ඕනේ. 1යි 2යි 3යි 4යි 5යි 1යි 2යි 3යි 4යි 5යි මේ 5යි මේ 5යි 10 යන්නේ අපි ගත්තේ මුලින්ම කොළ ඒ ටික තමයි මේ තියෙන්නේ. දැන් මේ පැත්තේ කරන්නේ අර ඉස්සෙල්ල පැත්තේ කරා වගේම මෙහෙම කොළයක් තියෙනවා. මෙහෙම කොළයක් තියලා දැන් මේ පැත්තේ නැමිච්ච කොළේ දිග අරින්නේ නැහැ. මේ දිග ඇරලා තියෙන කොළේ නවන්නේ නැහැ. ආපහු මෙහෙම නවාගෙන යනවා. ඊළඟට මේක කොළ 4ක් දැන් තියලා ගත්තා අපි.
ඔන්න ඊට පස්සේ මෙතන තමයි නැවෙන කොලේ එන්නේ. ඒක අපි මෙහෙම නවල මෙතන ගහ ගන්නවා. එකයි 3යි 4යි 5යි. ඔන්න කොළ පහ නැවුණා. ඔන්න ඒ කොළ පහ අපි දිගහැරියා. එතන දැන් ඒ ටික වියලා ඉවර හින්දා ඒක දිගන්නවා. දැන් මේ පැත්තත් ඒ විදිහටම තමයි. මේක අපි දිගහැරීම නැත්නම් අර පැත්තට පියා ගන්න ඕන නිසා දැන් මෙතන කොළ පහ නැවෙන්න ඕනේ. 1යි 3යි 4යි 5යි. එතකොට මේ පැත්ත දිගහැරෙනවා මේ පැත්තෙන් නැවෙනවා. මේක වෙනවනවා. මේක දිගහැරෙනවා. දිගහැරෙනවා. මේක නවනවා. මේක දිගහැරෙනවා. එතකොට මේක තමයි අපි මෙහෙම ඇතුළට ගහන්නේ. ඊට පස්සේ දැන් හතර පැත්තෙන් ලියාගත්තට පස්සේ මේ විදිහට තමයි එන්නේ. මේ පැත්තේ මේ කොළ ටිකක් උඩට වෙලා තියෙනවා. මේ පැත්තෙන් උඩට වෙලා තියෙනවා. ඒ ටික අපි යටට දා ගන්න ඕනේ. මේ ටික මෙහෙම උස්සලා මේ ටික උඩට දා ගන්න. ඊට පස්සේ මේ ටික යටට දා ගන්න ඕනේ. මේ පැත්තේ මෙහෙම උඩට තියෙන එක කොටස. ඒ ටික අපි මෙහෙම යටට දා ගන්නවා. ඔව් කොල් ගන්නකොට. තමයි තියෙන්නේ. ඊට පස්සේ දැන් අපිට තියෙන්නේ මුල්ල නවාගෙන මේ වටේ ටික ලියාගෙන යන්න. ඒකට මේක දැන් චුට්ටක් පොඩි වටයක් ඉඳලා පොඩියට තමයි ලියා ගන්න වෙන්නේ. මම ඒකින්න මෙතන මුලින්ම පටන් ගත්තා. මෙහෙම අපි උහු ලියා ගන්න ඕනේ ඉස්සෙල්ලා. ඔය විදිහට කොළ හතරක් විතර ලියාගෙන මේක නවල. ඔන්න 5යි 6ක් 5ක් විතර වෙනවා. දැන් කල මේ කොලේ අරගෙන අපි මේ කොලේ මෙහෙම තියාගෙන මේ කොලේ මෙහෙම යටපෙන් තියාගෙන මෙන්න මේ පැත්තේ තියෙන කොලේ මෙහෙම නවනවා. මෙහෙම නවනවා. කන මෙහෙම තියලා මෙහෙම තියාගෙන යනවා. මෙහෙම නවල මේක දැන් මොහොම ලියාගෙන යනවා. ඊපස්සේ දැන් මාවා ඊපස්සේ මේ මෙතන තවත් ඊළඟ කොලේ ගන්නවා. ඊළඟ කොලෙත් ඔහොම උඩට අරගෙන මේක යටින් ඔහොම දාලා මේ කොලේ ඔහොම අඹරලා මෙහෙම තියාගෙන ඒක දිනනවා. ඊට පස්සේ අනිත් කොලේ ගන්නවා. දැන් මෙහෙම තියෙන එක මෙහෙම දැම්මා. ඔහොම දාලා කොලේ අරන් මේක නවල ඒක උඩින්ම තියලා මේ විදිහට තියලා වියන් යනවා. ඊට පස්සේ මේ අපි අර මැදට වියලා මේ නමපු කොලේ දැන් තියෙනවා. ඒ නමපු කොලේ අපි මෙහෙම හිමිහිට ගලවන්න ඕනේ. මෙහෙම ගලවලා ඒක දැන් ඒක තමයි මේ පැහැදිලි නැති වෙයි කියලා ආවෝ කරන්නේ මේ නමපු කොලේ එහෙමම නවලා ඊට පස්සේ දැන් මේ තියෙනවනේ මේ කොලේ ඔහොම නවලා මෙහෙට අරගෙන මේක නවාගෙන මේක තමයි දැන් අපේ මුල්ල ඔය විදිහට හදා ගන්නවා.
කළා මේක නමනවා ඇතුළට. ඊට පස්සේ මේ කොලෙත් ඔහොම නවා ගන්නවා. කලින් මේක මේ විදිහට අස්ලලා අරගෙන අර දැන් මුල ටික වීය වගේම තමයි මේ ටික ඒ විදිහට හොඳට ඔහොම කරලා ගන්න ටික විතරයි චුට්ටක් ඔයාලට මේක යමාව. අනිත් ටික ගානට මෙහෙම නිකම් ලියාගෙන යන්න තියෙනවා. බයි. ඊළඟ මුල්ල දැන් අපි ගන්න ඊළඟ මුල්ල ළඟට ආවේ. මේ ඒකත් දැන් මෙහෙම අරගමු. මේකේ අන්තිම කොලේ මේ මෙහෙම තියලා මේ දැන් අපි අර මුල්ල ළඟ මුළු ගානට වියාගෙන ගිහලා නමපු කොලේ ඒක දිගේ හැරලා ඒක මේ ඇතුළට නවා ගන්නවා. නවාගෙන මේ එතනම ඉස්සරහින් තියෙන කොලේ තමයි අපි මුල්ල විදිහට මෙහෙම නවන්නේ. නවල මේ කොලේ යටින් දාලා ඒක මේ විදිහට රවුමට කරකලා මෙහෙට ගන්නවා. කළා ආයෙ ඔහොම වියාගෙන යනවා. ඊට පස්සේ මේ පැත්තේ මේ විදිහට තියෙන්නේ මේ කොලේ මේ ඇතුළට නවා ගන්නවා. ඊට පස්සේ ආයෙ මේ කොලේ මුල්ල ගානට ඔහොම නවාගෙන මේ විදිහට හදා ගන්නවා. ඊට පස්සේ මේ කොලේ මේ විදිහට මේක වටේටම වියාගෙන යන්න ඕනේ. මුල්ල ගන්න හැටි මම හිතනවා ඔයාලට පැහැදිලි කියලා. අපි දැන් පළවෙනි මුල්ල විය, දෙවෙනි මුල්ල විය, තුන්වෙනි එකත් වියලා දැන් මේ හතරවෙනි එක වියන්න යන්නේ. හතරවෙනි එකේ දැන් මේ කොලේ නමගෙන මෙන්න නැවිච්ච කොලේ නමකලා යර ගහගත්ත කොලේ ඒක මෙහෙම අරගෙන මුඩට අරගෙන ඒක මෙහෙමම නවාගෙන එතනම තියෙන මේ අනිත් කොලේ මේ විදිහට නවලා මේක මේ මුල්ල වගේ ඔහොම නවලා වියා ගන්න ඕනේ. දැන් අපිට මේ පැත්තෙන් ආයෙ මෙහෙම ඇතුළට නවන්න කොළ ඉතුරු වෙන්නේ නැහැ. මේ දැන් මේ ටික අපි මෙහාට ගියාගෙන ගිහින් තියෙන හින්දා දැන් අපිට තියෙන්නේ මේ දෙක ජොයින් කරගන්න මේ පැත්තට. එතකොට මේ ටික දැන් මෙහෙම ඇතුළට නවන්න නැති වුණාට අපි මේ අත තියෙන මේ කොළ ටික අරගෙන මේ පැත්තට අර විදිහටම ලියා ගන්නවා.
මේකෙත් කොලේ කැඩුණා. දැන් කොලයක් තියාගන්නවා. මම මේ තනි කොලේ ගත්තේ. ඒකෙන් දැන් මගේ මේ කොල හරියට අදින්න බෑ, එහෙම කැඩෙනවා. මේ කැඩිච්ච කොලේට කොලය පාපම බා ගන්න ඕනේ. චුට්ටක් බාගමු, අපි එක එකල හදාගමු. ඊට පස්සේ මෙතන දැන් ආයේ මේක අතෑරියෝ ගැලවෙනවා. එහෙනම් දැන් අපි මේ කොලෙත් එක්කම යන කොලේ අරගෙන මේ කොලේටම මේක අරගෙන මෙහෙම බා ගන්න ඕනේ අතට. මේ විදිහටම තියෙන බා ගන්න ඕනේ. ඊට පස්සේ ඒ කොල සවගහාට මැදට බා ගන්න. මේ කොල කොහොමත් එකක්වත් කපන්නේ නැතුව මෙහෙම ඇතුළට බා ගන්න නම් හොඳයි. මොකද එතකොට වට්ටිය හයියට තියෙනවා. මම නම් කොහොමද මේක බා ගන්න වෙනවා. මොකද මම තනි කොලේ ගත්ත හින්දා. ඔයාලා මේක දිනනකොට කොල දෙක ගන්න. කොල ගොඩක් තිබ්බම පැහැදිලි නැති හින්දා මම තනි කොලේ ගත්තේ. ඔන්න මේක ටිකක් දුරට බා ගන්න. ඊට දැන් මේ අන්තිම කොලෙත් අපිට තියෙන්නේ මේ විදිහෙන් නවල මේක අතෙන් මෙතන අත ඇඟිල්ල තියාගෙන මේක මේ පැත්තට බා ගන්න. මෙහෙම තමයි තියෙන්නේ වටේ. මේක දැන් හොඳට දැන් අපි මේක පරිස්සමට කොල ටික මෙහෙම ඇද ගන්න. දෙපැත්තෙම කොල ටික කොහොම අල්ලගෙන මම හරියට ඇදගලා හොඳට හිරට ගන්න. ඒකල මේ අතේ තියෙන කොල ටික සේරම මේ විදිහටම බාලා ගන්න. එතකොට වටේ තවත් හයියයි. දැන් මම ඔයාලට පෙන්නන්නම් මේකේ අනිත් කට නවන හැටි. දැන් මේකේ කොල ටික මේ කොහොම දැන් මේ මුළු හතර හරි. දැන් මේ අපේ වටේ දැන් මේ පිටපැත්තේ තියෙන කොල ටිකට තව මේක මෙහෙම කට නමලා මේ නවන්න වෙන විදිය තියෙනවා ගොඩක්. මේ ඒ වුණාට මේක මම මේ දැන් මේකේ මුල්ලත් ඔයාලට අමාරුයි. ඒකත් ටිකක් පුරුදු වෙනකම් මම මේක ලේසියට කරගන්න ක්‍රමයක් කියලා දෙන්නම්. දැන් මෙහෙම තියෙන කොලේ මේ පැත්තට නවලා මෙහෙම බාන්න මේකට. මේ පැත්තට බාන්න. කොහොම හරි කට අපිට ගැලවෙන්නේ නැතුව තියෙන්න ඕනේ. ලස්සනට මම තව එකක් තියෙනවා ඒක කියලා දෙන්නම් අනිත් දවසේ. මෙහෙම දිගට වට්ටියත් හයියයි. එතකොට දිගට කොලේ තියෙනකම් බාන්න. ඊට පස්සේ මේ කොලේ තියත්තා. මේ කොලේ මෙහෙම තියෙන කොලේ තියෙනකම් බාන්න.
මේක පුළුවන් තරම් බාන්න තියෙනකම්ම මම මේ ඔයාලට ඊළඟට මේකත් මේ සම්බන්ධ කරගන්න හැටි කියලා දෙන්න මම මේක එක එක බාගෙන යන්නම්. මේ විදිහට තමයි එන්නේ මේක. මම කට ගාන්න හදාගන්න මේ යට පැත්තත් දාලා මේ විදිහට කටක් එන්නේ ඕම උඩට මේ විදිහට ගාන්න කට මේ යට මේ ඇතුලේ කොළ ටිකත් ඇදලා හොඳට බානකොට මේක ලස්සනට එහෙම ගාන්න හිටිනවා. මේක කතුරකින් හරි වගේ කපලා නැත්නම් මොකක් හරි චූටි නියනක් වගේ එකකින් මෙහෙම මෙතනින් උස්සලා අරගත්තා නම් මේක ලේසි දාන්න. මේ මම දැන් වටේ වියාගෙන ඉවරයි. මේ කටත් දැන් මම මේ ඇතුළ තිබ්බ කොළ ටිකත් බාලා මේ පිට පැත්තත් ඔක්කොම බාලා හදාගත්තා. මේ දැන් ඔයාලට මේට වැඩි ලොකු වට්ටියක් ඕන නම් දැන් මං කොළ මේ පහෙන් නෙවියේ. ඒ කියන්නේ දෙක ගත්තාම කොළ පහෙන් නෙවියේ. එතකොට ඔයාලට කොළ 10න් ඒ වගේ අර මේ කොළ දෙක තමයි ගණන් කරන්න ඕනේ. එහෙම අරගෙන ඔයාලට කැමති ප්‍රමාණය මේ ලොකු කැමති සයිස් එකකට වටේ වියා ගන්න පුළුවන්. ඒ විදිහට මේ පැත්තේ මේ පිට පැත්ත කොළ ටිකක් මම මේ පෙන්නපු විදිහට බාලා මේ එහෙම කරත් ලස්සනයි. ලස්සනට කට වටේ තියෙනවා, හයියටත් තියෙනවා. එහෙම ගැටලුවක් නැහැ. මේ විදිහට හදා ගන්න පුළුවන්. ආයෙත් මේ වගේම වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලා සියලු දෙනා පරිස්සමෙන් ඉන්න සුබ දවසක්.